අන්නොන්හසයෝ මං අද ඔයාලට ගෙනාවල් ලස්සන චොම්බු කොටසක්. අපි බලමු මේකේ මොකක්ද කියන්නේ කියලා. කොරියාවේ ගොවිතැන සාර්ථක වෙන්න බලාපොරොත්තුවෙන් මිනිසුන් නොක් කියලා ගොවි සංගීතයක් ක්‍රියාත්මක කරනවා. මේ නොක් සංගීතය ගොවිතැනේ දුෂ්කරතාවයන් අමතක කරවලා වැඩ කිරීමේ කාර්යක්ෂමතාවය වැඩි කරනවා. මේ නොක් සංගීතයට භාවිතා වන වාද්‍ය භාණ්ඩ වන්නේ ක්වැන්ග්වාරි, ජාන්ගු, බුක්, ජින්, නපල්, ටැපියොන්සෝ කියන වාද්‍ය භාණ්ඩ. නූතන සමයේදී මෙම වාද්‍ය භාණ්ඩ අතරින් වාදනයන් 4ක් පමණක් භාවිතා කරලා සාමුල් නොරි නමින් නව සංගීතයක් නිර්මාණය කරා. මෙම වාද්‍යයන්ගේ ශබ්දය ස්වභාවිකත්වය නිරූපණය කරනවා. ජාන්ගු වර්ෂාව, ජින් වලින් සුළඟ, බුක් වලින් වලාකුළු, ක්වැන්ග්වාරි වලින් අකුණු නිරූපණය කරනවා. භාවිතා වන වාද්‍ය භාණ්ඩයන් තමයි ක්වැන්ග්වාරි, ජාන්ගු, බුක්, ජින්, ටැපියොන්සෝ, නපල්. ඉතින් ආයෙමත් ලස්සන චොම්බු කොටසකින් ඔයාලා හමු වෙනකන් හැමෝම පරිස්සමෙන් පාඩම් වැඩ ටික කරගෙන ඉන්න. ඉතින් හැමෝම මගේ channel එකත් subscribe කරලා එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා.